එයාගෙන ඩොක්ටර් චන්ද්‍රේ බලාගනි. බය වෙන්න දෙයක් නැහැ. අප්පච්චිලට මහන්සිත ඇතිනේ යන් ඇතුළට. අනේ නෑ පුතේ. පුතාව දැක්ක ගමන් අපිට තිබුණු සේරම මහන්සිය ගියා. මං දොස්තර කෙනෙක් දිහා බලන්නේ නැහැ. මං කොන්දොස්තර කෙනෙක් දිහා බලන්නේ නැහැ. ඊ මොකද කෑ ගහන්නේ? ගහනවා. මැහුම් ගහනවා. මැහුම් ඉන්ජෙක්ෂන් බෙල්ල දෙන්න මාත්‍යෝ. මගේ මාත්‍යෝ බෙල්ල දෙන්න අනේ මාත්‍යෝ. මගේ මාත්‍යාගේ ජීවිතේ බෙල්ල දෙන්නක කරදරයක් කරන්නේ නැතුව මාත්‍යෝ. මම ලසතිය සල්ලි ගෙනාවා. පොඩක් ඉන්න. සමාවෙන්න මිසිස් ප්‍රේමලාල්. සල්ලි වලින් මිනිස් ජීවිත බේරගන්න පුළුවන් නම් පොසත්තු කවදාවත් මැරෙන එකක් නැහැ. ඒ වගේම එකක් හිතේ තියාගන්න. මම කවදාවත් මගේ වෛද්‍ය වෘත්තිය මුදලට පාවා දෙන්නේ නැහැ. ඩොක්ටර් සර්කිට් මේ නෝනාට මේක තේරුම් කරලා දෙන්න. මැඩම් මෙන්න. එන්න මැඩම් මෙන්න. තු යන්න. මේ ප්‍රේමලාල් මහත්තයාට හොඳට සල්ලි තියෙනවා. මෙයා මෙයාගෙන් මල්ලිගේ නම විකුණලා ලොකු වංචාවක් කළා. ඒක බේරගන්න කොළඹ ඉන්න ලොකුම පාතාල කල්ලියට කොන්ත්‍රාත් එකක් දුන්නා. ඊට පස්සේ ඒක අහුණා විතරයි මෙයාට කොලෙස්ටරෝල් වැඩි වුණා. මැරෙයිද පුතේ? මැරෙන එකක් නෑ. අපි ඒක පාලනය කළා. ඊපු ගාන හරියට තියෙනවනේ. ලක්ෂ 30ක්ම තියෙනවා බුදු මාත්‍යෝ. හරි ඔව්ම කට වහගෙන ඉන්නවා. වාහනේට ගිහලා ඉන්නවා. මම මාත්‍යා වන්න. මාත්‍යාර කරදරයක් කරන්න නැතුව ඉක්මනට එවන්න මම මුණ කරදර කරන්න දෙනා කියන්නේ. මේ ළමයා මේ ඇඳේ මේ හිටියා නේද ගිය අවුරුද්ද මේ ඇඳුම මැඳගෙන. තාම සනීප නැද්ද? මම හිටියේ. හරි. කටි වැඩි වෙලා අපි අපච්චන් heart attack එකක්. emergency. මේ heart attack එකක් එනවා. එන්න. මොනවද යකෝ තෝකලේ? අපේ අපච්චිට ඵලයන් කියලා ඵලයන්. ඒ ඇක්ටිං අන්තිමයි යකෝ. අරඹලම්. බලපන් බුගේ ඇක්ටිං. මේ බලපන්. කොච්චර නැචරල් ඇක්ටිං එකද? ඒ ප්‍රේමලාල් නැගිටපන්. උඹේ නෝනා ඇවිල්ලා අපේ ලක්ෂතිය දුන්නා. දැන් යන්න පුළුවන්. මොකද්ද? මෙතන මොකද වෙන්නේ? ඒවා කිසි දෙයක් උඹට වැඩක් නැහැ. උඹට මේ දේ සිද්ධ වුණේ උඹේ වංචාව හින්දා. අපි ලොක වංචාවට කැමති නැහැ. නවරියන් ලොක්කා ඔය විදිහට අප්සෙට් එකේ ඉන්නවට මම නම් කැමති නැහැ. අපච්චිට ධර්මෙන් ටෝක්යක් දාලා කියන්නකො ලොක්කා ડોක්ටර් කෙනෙක් නෙවෙයි කියලා. ඒක කරන්න බෑ සර්කිට්. මම දොස්තර කෙනෙක් නෙමෙයි කියලා අප්පච්චිට ආරංචි වුණොත් අප්පච්චිගේ පපුව පැල්ල අප්පච්චි මැරෙයි. අම්මට මතකද මම පොඩි කාලේ මං ඉස්කෝලේ කට් කරලා චිත්‍රපටයක් බලන්න ගිහිල්ලා අප්පච්චි වේවලක් කරන් ගහන්න අපු දවසනේ. මං එදා නම් හොඳටම බය වුණා අම්මේ. බය නෙවෙයි. වේවුලලා ජංගිය චූත් ගියා. ඒ වෙලාවේ අම්මා ඇවිල්ලා මාව බදාගත්තා. මට පුදුම ශක්තියක් දැනුණා. අම්මේ මොකක්ද ඒකට කියන්නේ? ඒකට කියන්නේ මගේ පුතේ මැජික් කිස් එක කියලයි. මැජික් කිස් එක. ඇත්ත කියන්න? පුතා මොකක් හරි දෙයකට බය වෙලා නේද ඉන්නේ? පුතා බය වෙන්න එපා පුතේ. පුතාට මොන ප්‍රශ්නාවක් මේ අම්මා ඉන්නවා කියලා මතක තියාගන්න. අම්මේ මම බැරි වෙලාවත් දොස්තර කෙනෙක් උනේ නැත්තම්. මොකද මේ? අම්මයි පුතයි පොඩි කාලේ වගේ. මට ගම මතක් වුණා. ගමට ගිහින් බලන්න ඕනේ. ගමේ හැමෝම කතා කරන්නේ මගේ පුතා ගැන. ගමේ හිටපු විශේෂකාර දඩබ්බර ඒ කොළුවා කොළඹ ඇවිල්ලා දොස්තර කෙනෙක් වුණා. මගේ පුතා ඔය කියන තරම් දඩබ්බර නෑ. එතකොට දඩබ්බරකම් කෙරුවේ මමද? පාර යන මිනිස්සුන්ගේ සරන් කඩලා මෙතන මේ වැලිමිටට ට්‍රැන් කියලා ගැහැව්වේ. ඒව කෙරුවේ මමද? ඔයාගේ පුතා. ඒ මගේ පුතා ඔයාගේ පුතානේ අප්පච්චි. ඔව් මගේ පුතා. දැන් දොස්තර කෙනෙක්. Good morning, sir. Morning. මොකද අර කට්ටිය hina වෙන්නේ?
laughing therapy. මුන් ඔක්කොටම පිස්සු මහත්තයා. මුන් ඔක්කොටම අරසස්. මුන් ඔක්කොටම මූලම අරසස්. මේ ඒක අඩු කරගන්න hina වෙනවා. සර්, දොස්තර මහත්තයා සනීපෙන්ද? සනීපේ කීදලා මේ තැඹිලි අපෝ සර්ගේ මූණ බල්ලා. මට මේ තැඹිලි වලට සල්ලි ගන්න පුළුවන්ද? අයියේ ඇයි කියන්නේ? අද මං සතුටින් ඉන්නේ. කවුරු හින්දාද? මං පොඩි කාලේ නියපොතු කාලා මගේ උණ්ඩුක පුච්චේ දිමිලා ඒක කපලා ඉවත් කළා. කවුද ඒක කළේ? කවුද? කවුරුත් නෙමෙයි. ડોක්ටර් නිර්වාන්. එහෙම දෙවි කෙනෙක් තාත්තා කෙනෙක්ගෙන් මට සල්ලි ගන්න පුළුවන් මොන හිතකින්ද? ඒ වුණාට ළමයා තැඹිලි වලට සල්ලි ගන්නේ නැත්තම් මට තැඹිලි එපා. සර් යන්න එපා. මං සල්ලි ගන්නම්කෝ. බොන්න සර්. ඔයා මාව අඳුරනවද? ඔව්. මම දොස්තර වික්‍රමසිංහ මහත්තයාව හොඳට අඳුරනවා. ප්‍රභාත් සේනානායක. සර්ලා දෙන්න අඳුරනවද? මොකද අඳුරන්නේ නැත්තේ? අපේ ගමේ පළවෙනි ඩිස්පෙන්සරියට ආපු පළවෙනි දොස්තර මහත්තයා මේ. අවුරුදු 5ක් එහෙ හිටියා. සර්. ඔයා මොකද මේ පැත්තේ? මගේ පුතා මෙහි ස්පිරිතාලයක් කැල්ලා තියෙනවා නොමිලේ බෙහෙත් දෙන. මල්ල කෙලියයි. වැස්සක් එන්න හදන්නේ සර්. යන්. ගෙදර ගිහලා බසන්න. උඩේකුත් නැහනේ. කටවාගෙන ඉන්නවකෝ. ඔයාගේ පුතා දොස්තර කෙනෙක් වුණාද? මතකද මං ගමේ ඉඳ දොස්තර මහත්තයාට කිව්වා මගේ පුතාව කවදා හරි මම දොස්තර මහත්තයෙක් කරනවා කියලා. සර් තැඹිලි බීලා හදිස්සියේ ඩෙන්ගු හැදුනොත් මොකද කරන්නේ සර්? යන් සර් මං ගිහලා බසන්න යන්. බූරුවා. තැඹිලි බීලා කොහොමද මිනිස්සු ඩෙන්ගු හැදෙන්නේ? කටවාගෙන ඉන්නපන්. මගේ ගෙවල් ළඟම පුතාගේ හොස්පිටල් එක තිබිලත් මම දන්නේ නැහැ. දන්නේ නැත්නම් දන්නේ නැති විදිහට ඉන්න සර්. තැඹිලි බොන්න ආව නම් තැඹිලි බොන්න. තැඹිලි ඔය කතාව අතර කිසිම සම්බන්ධයක් නැහැනේ. Shut up. Thank you sir. අපේ ගේ තියෙන මේ ළඟ තේක බිබි කතා කරමු. මෝඩයා.